හායි යාළුවනේ මේ මම මේ පොඩි දෙයක් කියන්න ගත්තේ ඇත්තටම මේ වීඩියෝ එක බලන ඔයාලා චුට්ටක් කල්පනා කරලා බලන්න මම මේ කියන කතාව ඇත්තද වැරදි හරිද වැරදිද කියලා. මේ මම දැක්කාද අපේ ඩිලිවරි කරන තරුණයෙක් ලංකාවේ තරුණයෙක් මොන හරි ඇක්සිඩන්ට් එකක් වෙලා මේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ෆොටෝ එකක් දැක්ක පෝස්ට් එකක් දාලා තියෙනවා යාගේ යාළුවෙක්. ඒ පෝස්ට් එකට මම දන්නේ කවුද මේ ඊය කෙනෙක් මං හිතන විදිහට මට වැඩි බල කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ඒ අයියා දාලා තිබ්බ කමෙන්ට් එකක් අවුරුදු 15ක් තිස්සේ රස්සාව කරන්නේ. යා ලොකු වාහනයක් එලවන්නේ. ඉතින් ලොකු වාහනයක් තමයි ඒ වාහනේ සිග්නල් එක ගාව නවත්තපුවාම ඒකේ මට මං ඇත්තම කමෙන්ට් එක මට ඒක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න බැරුණා. නැත්තම් මං ඒ කමෙන්ට් එක මේකේ දානවා. ඉතින් අයියා එහෙම දාලා තිබ්බ විස්තරයක් අයියා මේ වීඩියෝ එක බලන අයියා මේකේ ලින්ක් කමෙන්ට් එකක් දාන්න ඒක තමයි කියලා. එයා දාලා තිබ්බා 15 පාරක් විතර ඒ වගේ ඇක්සිඩන්ට් එකක් බේරගත්තා. දැන් එයා සිග්නල් එකේ නවත්තලා ඉද්දි සමහරලාට තප්පර දෙක තුනක් නවතිලා ඉඳලා තමයි යන්නේ. මොකද බයිසිකල් ඇවිල්ලා ඉස්සරහින් නවත්තපුවාම පේන්නේ නැහැ ඇත්තටම ලොකු වාහන වලට. ඊට අමතරව මට කියන්න තියෙන්නේ මගේ එක්ස්පීරියන්ස් මම ඩ්‍රයිවිං කරනවා. ඉතින් ඒක නිසා සමහර වෙලාවට ඇත්තටම මේ සිග්නල් වල නවත්තගෙන ඉද්දි බයිසිකල් ඔයාලා දන්නවා ඇති මාරම විදිහට බයිසිකල් ගොඩක් තියෙන දැන් මේ රටේ. ඉතින් ඒ බයිසිකල් වල ඇවිල්ලා සමහර කට්ටිය කිසි අවධානයක් ඇත්තටම නැහැ. යන ගමන් අහට්ට දානවා මෙහට්ට දානවා සමහරලාට පළවෙනි ට්‍රැක් කියනවා. ඉතින් ඇත්තම කිව්වොත් කිසිම අවධානයකින් නෙමෙයි සමහර බයිසිකල් වල යන කට්ටිය යන්නේ. ඉතින් ලංකාවේ කී විදි තරක් නෙමෙයි මං කියන්නේ වෙන රටවල් වල පවා කට්ටිය ඉන්නවනේ. ඉතින් හැම කෙනෙක්ම සිග්නල් එක ගාව ඇවිල්ලා නවත්ත ගත්තාම එයාලා සාමාන්‍ය බයිසිකල් 5ක් 6ක් කොහොමත් නවත්තනවා. එක සිග්නල් එක පැත්තකින් ඉතින් 4 පැත්තක් තියෙනවා. 4 පැත්තේ අනිවාර්යයෙන්ම 5ක් 6ක් සමහරවිට ඊට වැඩි ප්‍රමාණයක් වෙන්නත් පුළුවන් අඩු ප්‍රමාණයක් වෙන්නත් පුළුවන්. මම සෑහෙන දුරට දැකලා තියෙනවා 4ක් 5ක් කොහොමත් තියෙනවා. ඉතින් දැන් මේ මම මේ වත් එක මේ වීඩියෝ එක දැන් මේ කතා කරන වෙලාවෙත් මේ දෙය යනවා බයිසිකල් ඔහම. හරිද? ඉතින් මෙයාලා ගිහලා සිග්නල් එකේ නවතිච්චාම අංක 1 තමයි මෙයාලගේ සමහරලාවට ඒක අර මේ රටේ තියෙන වර්ග 3ක් විතර තියෙනවනේ. ඉතින් එතකොට එයාලා එතන තරංගයක් තියෙනවා. සිග්නල් එක ඕපන් වෙච්ච ගමන් ටක් ගාලා යන්න ඉක්මනට යන්න. එහෙම ඒ කට්ටිය අතර තරංගයක් තියෙනවා. එක අනිත් එක තමයි ඩිලිවරි එක ටක් ගාලා දෙන්න ඕන නිසා ෆුඩ් ඩිලිවරි නේ කරන්න වැඩිපුරම. ඉතින් ඩෙලිවරි එක ටක් ගාලා දෙන්න ඕන නිසා එහෙම යනවා. තව ටාගට් වැඩිපුර ටාගට් වලට යන්න පුළුවන්. ඒ කියන්නේ එතන වැඩිපුර ගානක් හොයාගන්න මොන කෙනෙක් බලන්නේ. ඒක නිසා හැබැයි ඉතින් අනිත් එක තමයි ලොකේෂන් එක දාගෙන යන්නේ. සමහර ලාවට සමහර කට්ටිය ලොකේෂන් එක දාගෙන ගියාට ලොකේෂන් එක ඉස්සරහින් සමහර හිතන්නකෝ මීටර 100කින් දකුණට හරවන්න තියනවා කියලා. ඒ දකුණට හරවන්න තියනවා කියලා මෙයාට මීටර වෙන්නේ සමහරට ඒ එතන හරවන තැනටම ගියාම. එතකොට මෙහා පැත්තේ ට්‍රක් එක ගිහලා එහා පැත්තකට මෙයාට අර නොදැනුවත්වම දාද්දි මේ පැත්තෙන් එන වාහනට වදින වෙලාවල් තියෙනවා. මම දැකලා තියෙනවා මේ ඉපෙරද මගේ S2 ඉස්සරහගෙන මම මෙහෙම යනවා. අනිත් පැත්තේ ගියපු එහෙම පිටිපස්සෙන් ආපු කාන්තාවක් තමයි වාහනේ පදවගෙන ගියේ. ඒකේ වැදිලා එහෙම වැටුණා. ඉතින් මට නැවතිලා එතනලා බලාගෙන වෙලාවක් තිබ්බේ නැහැ. අපේ රටේ කෙනෙක් නන්නේ මේ වෙන රටක කෙනෙක් කාලු ජාතිකයෙක් මම දැක්ක විදිහට. ඉතින් මේ ඒ වගේ මාර අනතුරු වෙනවා. ඉතින් මං ඉල්ලන්නේ අපේ ලංකාවේ කට්ටියගෙන් පුළුවන් තරම් පරිස්සමෙන් බයිසිකලේ පදින්න. මොකද මේ රටේ බයිසිකල් පදිනවා කියන්නේ මම නම් ඇත්තටම බයිසිකලයක් දැක්කහම පුළුවන් තරම් මම සේෆ් එකකින් යන්නේ. මොකද හේතුව එයා කොහෙට දායිද මෙහෙට දායිද කියන්න ෂුවර් නැති හින්දා වැදුනොත් පෙරලනවා කියලා දන්න නිසා. ඉතින් ජීවිත අවදානම් වැඩි. ඒක නිසා මේ හදිස්සියට හරිය මෙන් දාගෙන බයිසිකල් වල යන්න එපා. ඇත්තටම ඒ දා පෝස්ට් එක දාපු ඒ තරුණයා දාලා තිබ්බේ මේ කාගේ ඉල්ලලා පුළුවන් තරම් ඉක්මනට කවුරු උඹලට පුළුවන් නම් මේ වෙන රස්තාවක් හොයාගන්න කියලා. ඇත්තටම එහෙම සමහර හැමෝටම ඉතින් වෙන රස්තාව හොයාගන්න බෑ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් වෙන රස්තාවක් හොයාගන්න නැත්නම් බයිසිකල් පුළුවන් තරම් පරිස්සමෙන් පදින්න. මොකද හේතුව දෙයක් වුණාට පස්සේ ඇත්තටම කොච්චර අපි සල්ලි හොයලා තිබ්බත් වැඩක් නැහැ. දැන් ඊයේද පෙරේදද මම හරියටම දවස දන්නේ මම අද තමයි පෝස්ට් එක දැක්කේ. ඉතින් ඒ තරුණයාගේ ජීවිතය ඇත්තට ඒක තරුණයාට දරුමල්ලෝ ඉන්න පුළුවන්. ඊට පස්සේ දෙමව්පියෝ එයාගේ බිරිඳ ඉතින් ඒ හැම කෙනෙක්ම අද දුක් විඳිනවා. එයාලගේ ආදායම සම්පූර්ණ නවතිනවා. ඉතින් අපි වැඩිපුර හොයන්න ගිහිල්ලා ඒ වගේ දෙයක් වුණොත් මොකද මේ රටෙන් අපිට ඕන නම් කීයක් හරි දීලා මේව වෙයි වැඩ කරන කම්පැනි හරි ලොකු මුදලක් හම්බෙන්නේ නැහැ. ජීවිත කාලෙම ජීවත් වෙන්න හම්බෙන්නේ නැහැ නේ මුදලක්. ඒක නිසා තමන්ගේ ආරක්ෂාව තමන් සපේ ගන්න. අනිවාර්යයෙන්ම මේ බයිසිකල් පදින කට්ටිය විශේෂයෙන් බයිසිකල් වල යන කට්ටිය පරිස්සමෙන් යන්න. මොකද අපි වෙන රටක කෙනෙක් ඇත්තටම මම යද්දි එහෙම ගියාට සමහර කට්ටිය එනවා. සමහර මේ කට්ටිය ෆෝන් එක ඔබ එන්නේ. ඒ කියන්නේ වාහන වල යන කට්ටිය. ඉතින් අර වාගේ දෙයක් වෙච්චාම මේ කට්ටිය නවත්ත ගන්න බෑ එකපාරට වදිනවා. එහෙම වෙලාවල් තියෙනවා. ස්පීඩ් එකේ යන කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලා දැකලා ඇති ඇත්තට මේ රටේ ඉන්න කට්ටිය දැකලා ඇති
කොහොමද මේ රටේ කොහොමද බයිසිකල් ප්‍රමාණය තියෙන දැන් ශීඝ්‍රයෙන් වැඩි වුණා. ඉස්සර තිබ්බේ නෑ මෙහෙම. දැන් මාර බයිසිකල් ගොඩක් තියෙන්නේ. වැඩිපුරම බයිසිකල් තියෙන්නේ. මං හිතන විදිහට වාහනටත් වැඩි බයිසිකල් ඇති. ඔයාලා නිකමට බලන්නකෝ. ඇත්තටම පරිස්සම් වෙන්න ඇත්තටම කියන්නේ තියෙන පරිස්සම් වෙන්න කියලා තමයි. තව දෙයක් තමයි ඉතින් මේ වීඩියෝ එක මම දාන්න හේතුව මට ඇත්තටම මේ ඒක දැක්කට පස්සේ මටත් මාර ෂොක් එකක් ඇති වුණා. මේ මම අනන්තවත් දැකලා තියෙන පාරවල ලොම ඇක්සිඩන්ට් වෙලා තියෙන බයිසිකල්. දැන් මේ මම දැන් එන ගමනේ ඉද්දිත් මම දැක්ක බයිසිකලයක් ඇක්සිඩන්ට් වෙලා මේ වෙන වාහනයක් නැගිටලා තිබ්බේ නැහැ. බයිසිකලේ පෙරලිලාද වෙන වාහනයක වැදිලාද දන්නේ නැහැ. එතන පොඩ්ඩක් කෑලි වගේක් තිබ්බා. පොලිස් ජිප් එක නවත්තගෙන ලයිට් එක දාගෙන හිටියා. බයිසිකලේ අයින් කරලා සයිඩ් එකේ තිබ්බා. එතන මේ හැප්පිච්ච කෙනෙක් හිටියෙත් නැහැ. කියන්නේ බයිසිකල පැදගෙන ආපු කෙනා හිටියෙත් නැහැ. සමහරට මේ ඇක්සිඩන්ට් එකක් වෙලාද පෙරලිලාද ඔයාලා දන්නේ නැහැ. ගෙනින්න බයිසිකලේට ආරක්ෂාවට පොලිසියෙන් දැති. ඉතින් මගේ යාළුවෝ ඔක්කොගෙම මම ඉල්ලන්නේ අපේ රටේ කට්ටිය විතරක් නෙමෙයි පිට රටවල කට්ටියට ඉතින් මේක දැන් තේරෙන්නේ නැහනේ. මම කියන එක අපේ කට්ටිය විතරයි මම මේක දාන්නේ. ඉතින් අපේ රට්ටිය පුළුවන් තරම් තමන්ගේ යාළුවෝ ඉන්නවනම් මෙන් රටවල කට්ටිය උනත් කමන්නේ කාගේ උනත් ජීවිතනේ කියලා ඔයාලත් පරිස්සම් වෙලා යාළුවොත් පරිස්සම් කරගෙන තමන්ගේ රස්සාව පුළුවන් තරම් පරිස්සමෙන් කරගන්න. මොකද ඔයාලා මෙහි ඇවිල්ලා දුක් විඳින්නේ හැමදාම මෙහි ඉන්න නෙමෙයි කීයක් හරි හොයාගෙන තමන්ගේ රටට යන්න, අපේ ලංකාවට යන්න. ඉතින් ගිහිල්ලා ඒ රටවල ඔයාලා එනකන් බලාගෙන ඉන්නවා කට්ටිය. ඔයාලගේ නෑදෑයෝ වෙන්න පුළුවන්, හිතමත්‍රාදියෝ වෙන්න පුළුවන්, ඊට පස්සේ දරුමල්ලෝ, අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන්ද පරිස්සමෙන් මේ රට රාව රැකියාව කරගෙන පරිස්සමෙන් යන්න. ඔක්කොටම කියන්නේ නැවතත් කියන්නේ පුළුවන් තරම් කල්පනාවෙන් පරිස්සමෙන් බයිසිකලේ යද්දි යන්න. බයිසිකලේ ලොකේෂන් එක බලාගෙන යද්දි විශේෂයෙන්ම ලොකේෂන් හරියට බලාගෙන යන්න. කලින් ඉස්සරහින් හරවන්න දෙමු තියෙනවා නම් කලින් ඒව දැනුවත් වෙන්න. ඉතින් ඒක නිසා ඔයාලට කියන්න තියෙන ඇත්තටම පරිස්සමෙන් තමන්ගේ වැට්ටි කරගන්න කියලා තමයි.